එරනවනේ. එරනවා. කුඹුරුනේ. පිට්ටනේ නෙවෙයි. මේ දැන් මොකක්ද අද කරන්නේ? අද වපුරනවා අහලා තියෙනවා. වපුරනවා. ආර කට්ටිය ඉන්නේ නේද? ඈතින් පේන්නේ කට්ටිය කුඹුර කොටනවා. මේ විදිහට තමයි බිම හදන්නේ. යාළුවත් ඉන්නවා. කට්ටිය 3-4 දිනක් විතර ඉන්නවා. ඔන්න යාළුවනේ ඊට පස්සේ මේ විදිහට තමයි වීහින්නේ. තනින් තැනට ගිහිල්ලා වීහනවා. ඔය පේන හැම තැනටම වීහාගෙන යනවා. මෙතනද මහන්සියට ඇවිල්ලා ඉන්නේ. අපි හදමු වාඩියා. පළවෙනි පාරට කුඹුරකට බැස්සේ වැඩ කරන්න. ගැම්මන් නේද? ඔව් නැත්නම් ඔතන ඉරයි නේද? රින් එක ගන්න කුඹුරකට බහින්න ඕනේ නේද? ඔව්. කොහෙද මේ කැලේක් කියන්නේ? පන් කැලයක් අස්සේ රින් ගන්නවා. පම්මල් ටීද? පම්මල් කියනවා. පාර වෙලා වැටෙයිද දන්නේ. පම්මල් තියෙන යාළුවනේ සුවඳ ගහනවා. බල්ලෙක් වගේ ඉව කරන්න ඕනි. වැඩේ කියන්නේ කොහෙන්වත් සුවඳක් එන්නේ නැහනේ. පොළොංගක් තියෙනවා. පොළොංගු ඉන්නවද දන්නේ? සුවඳ නෑ යා. මාළුවවත් අල්ල. මාළුව අල්ලමුද? බයිරියා. එරනවා ඒ ටික යන්න බෑ. හරෝ හරා. මොනවද උස්සන් යන්නේ වී නේද? ඔබ එකපාරට පේන්නේ නැතුව ගියොත් එහෙනම් මොකද කරන්නේ? දාත්තර කෑ ගහන්න ඕනේ. එකපාරට පේන්නේ නැතුව ඔළුවත් එහෙම යට ගියොත් එහෙම කොප්පි ගාවද මේ හරියට අඩි මාළුවෙක් ඉන්නවා යාළුවනේ. පොඩි වලක් වගේ තියෙනවා. අපි හැදුවේ මාළුවව අල්ලලා ගිහිල්ලා දාන්න ගඟට. යාළුවගේ තාත්තා තමයි මාළුව හොයන්නේ. මාළුව හොයන්න කාපු කට්ටක් අන්තිමට මාළුවත් නෑ. මාළුවා කොක්කක් දාලා අල්ලන්නේ. මොකද්ද? මාළුවා කොක්කක් දාලා අල්ලලා ළඟට ගිහින් දානවා. නැත්නම් මේකෙන් මොකක් කරේ කරාගෙන තමයි. අපේ නා යන්නේ වැඩි ඉවරයි. හරි වැටුණා. අපි අර හින්දන් ආවේ අලුත් වාහනේ. කො යන්? නැග. ඇලේ කරත්ත පොඩි. තෙල් ඉවර වෙයිද දන්නේ? ෆුල් ටැංක් ගහලා තියෙනවා. ෆුල් ටැංක් එක වතුරෙන් දුවන. මේ අනුනොත් එහෙම නකස් කරලා බඩේ. තෙල්ලම් කරනවා. නගින්න. පිටිපස්සෙන් නගිනවා. බඩු තියන්න. නැග්ග. උඹ ගත්තයිද බට්ටේ? ඔව්. යා. වතුර මදි අපේ වාහනේට. අදිය ගෑවෙනවා.